Good evening, sir. Good evening, sir. Right. හරි. අපි අන්තිමට කරේ පේනව නේද ඩිස්ප්ලේ එක? Oh, sir. right, okay. හරි. අපි අන්තිමට කරේ මට මතකයි මේක. බලන්න මේකේ active voice negative interrogative ද කියලා. Oh, හරි. එතකොට ඊළඟට මේ දෙකම කරාද? oh, sir. right. ඊට පස්සේ මම කියුවේ මෙතනින් තමයි පටන් ගන්න තියෙන කියලා. අන්තිම නේද? passive voice Oh, active එක right හරි. oh, එතකොට හරි. දැන් කියන්න බලන්න මේක මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් අපි කතා කරන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් සරල වර්තමාන කාලය ගැන අපි මේ කතා කරන්නේ. හරිද? එතකොට දැන් මේකේ ඉස්සෙල්ම ඉගෙන ගත්තා මතක් කරන්න සිම්පල් ටෙන්සස් වල කොටස් තුනයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්, සිම්පල් පාස්ට් ටෙන්ස්, සිම්පල් ෆියුචර් ටෙන්ස්. එතකොට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල එන්න මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල පේනවනේ? right වලයින right සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් තව කොටස් 8ක් ඇත්තම ඉගෙන ගන්න. හරිද? ඒ තමයි active voice positive, active voice negative, active voice interrogative, active voice negative interrogative. දැන් අද අපි ඉගෙන ගන්න හදන්නේ passive voice positive, passive voice negative, passive voice interrogative. passive voice negative interrogative ගැන තමයි අපි කතා කරන්නේ last time. හරි. දැන් එහෙමනම් මෙන්න මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. හරි. මෙන්න මේක කියවන්න. මේ සෙට් එක ස්ටෙප්ස් ටික කියවන්න. විස්තර කර්මකාරක වාක්‍යයක් ලිවීමේදී ප්‍රථමයෙන් අදාළ කර්මය උක්තේ වශයෙන් වෙනස් කර ඉදිරියෙන් ලියා එයට ගැලපෙන ලෙස am මිසා පදවලින් එකක් helping verb එකක් ලියන්න. ඉන්පසුව ප්‍රධාන ක්‍රියාවේ අතීත කෘදන්ත past participle කාල ස්වරූපය ලියන්න. අවසානයේ by සමග කර්තෘ කර්මය වශයෙන් වෙනස් කර ලියන්න. හරි. දැන් ඔන්න බලන්න මෙතන. හරිද? මේක කියලා තියෙන ප්‍රථමයෙන් අදාළ කර්මය උක්තේ වශයෙන් වෙනස් කර ඉදිරියෙන් ලියා එයට ගැලපෙන ලෙස am මිසා පදවලින් එක helping verb එකක් ලියන්න. හරිද? එතකොට දැන් මෙතන තියෙන්නේ අපි මෙතනදී මේ passive voice වලට අහුවෙන්නේ action verb තියෙන sentences විතරයි. හරිද? මේකේ describing pattern කියලා එකක් නැහැ. හරිද? මේකේ තියෙන්නේ දැන් මේ කලින් ඒවල තියෙනවනේ simple present tense එකේ describing pattern එකයි activity pattern එක දෙකක්. දැන් මේකේ තියෙන activity pattern එකක් විතරයි. හරිද? කියන්නේ මෙතනින් ඉස්සරහට තියෙන හැම එකම කියන්නේ simple tenses වල අරගෙන අනිත් හැම එකම තියෙන activity pattern එකක් විතරයි. හරිද? එතකොට දැන් මේකේ ඔන්න දැන් අපි මෙතන තියෙනවා අපි මුලින්ම පළවෙනිට බලපු වාක්‍යය තමයි මේ තියෙන්නේ. He loves her. ඔහු ඇයට ආදරේ. හරිද? ඕකේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන මෙන්න මේ active voice මේ AV වලින් කියන active voice PV වලින් කියන්නේ passive voice කියන හරිද? එතකොට අපි ඉස්සෙල්ලම කරන්න අවශ්‍ය දේ තමයි මෙන්න මේ වාක්‍ය කලින් active voice තියෙන වාක්‍යය කාරණේ කියන්නේ active voice කියන්නේ මොන වාක්‍යද? කර්තෘකාරක වාක්‍යයේ හරිද? කර්තෘකාරක වාක්‍යයේ තියෙන ඔබ්ජෙක්ට් එක අපි ඉස්සෙල්ලා ලියන්න ඕන උත්යක් කළා. මෙන්න මෙතන දැන් අපි මේක ගත්තොත් මෙන්න he කියන්නේ subject එක, loves කියන්නේ verb එක, her කියන්නේ object. හරිද? මෙන්න මේකේ තියෙන මේ object එක, her කියන object එක අපි ලියන්න ඕන subject එකක් කරලා ලියන්න ඕන. සාමාන්‍යයෙන් මම pronouns පාඩමෙත් කියලා තියෙනවා මෙන්න මේ her කියන එකේ subject එක subjective pronoun එක තමයි she කියන්නේ කියලා. හරිද? ඒ විදිහට මේක අදාළ විදිහට තැන්නදී වෙනස් වෙනවා. හරිද? එතකොට මෙන්න මේක අපි
ට්‍රාන්ස්ලේට් කන්වර්ට් කරනවා සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එකකට සබ්ජෙක්ට් එකක් විදිහට කන්වර්ට් කරනවා. හරිද? ඒතර her කියන එක she වෙනවා. ඊට පස්සේ දැන් අපිට මේක ලියන්න පුළුවන් ඕන she දැන් අපි මේක මේ දැන් he loves her. ඔහු ඇයට ආදරේ. දැන් ඒ වුණාට අපිට දැන් මේක දැන් she she loves her කියලා දැන් මේක ඇත්තටම මේ කියන්නේ අපි මේ හැම දෙයකම කරන්න අපිට මේ පැහැදිලිව අඳුර ගැනීමේ හැකියාවක් නැත් මේ පෙන්වන්නේ. හරිද? එතකොට දැන් අපිට අවශ්‍යතාවය තියෙනවා මෙන්න මේ ඇක්ටිව් වොයිස් එක පැසිව් වොයිස් බව තව කෙනෙක්ට කන්ෆර්ම් කරන්න. හරිද? දැන් අපි අත්තම ලිව්ව තින්න එක she loves her කියලා ලිව්ව කියමු. එතකොට පැහැදිලි වෙන්නේ ඇය ඔහුට ආදරේ කියන එක. හරිද? එතකොට අපිට මේකේ අවශ්‍යතාවය තියෙන්නේ ඇයට ඔහු ආදරේ කියන්නේ ඇයට ආදරය කරනවා ඔහු විසින් කියන අදහස දෙන්න ඕනේ. කියන්නේ ඇයට ඔහු ආදරය කියන තමයි දෙන්න ඕනේ. හරිද? එතකොට අපි මේකෙන් මේ කරලා තියෙන්නේ මෙන්න මේ is දාලා ඊට පස්සේ මෙන්න මේ verb එක එහෙම කන්වර්ට් කරලා ඒ දේවල් මේ by දාලා වලින් පෙන්වලා තියෙන්නේ මෙන්න මේ passive form එක තමයි මේ පෙන්වන්නේ. හරිද? මේක මතක තියාගන්න ලේසිම තමයි එහෙම. කියන්නේ අපි මේ ඉස්සෙල්ලාම එකට කන්වර්ට් කරලා පෙන්වන්න. හරිද? ඉස්සෙල්ලාම කරන්නේ her කියන එක she කරගන්නවා. හරිද? she කළා ඒකට ගැලපෙන්න දාගන්නවා verb එකක්. ඒ කියන්නේ helping verb එකක් දාගන්නවා. she වලට ගැලපෙන helping verb එක මොකද්ද වර්තමාන කාල? am is වලින් ගැලපෙන මොකද්ද? is කියන එක. හරි. ඊට පස්සේ මේක ඊළඟට කියලා තියෙනවා ඉන්පසු ප්‍රධාන ක්‍රියාවේ අතීත කෘදාන්ත කාල ස්වරූපය ලියන්න. ප්‍රධාන ක්‍රියාව තියෙන මේක ඒක අතීත කාල කෘදාන්ත ස්වරූපය. අතීත කාල කෘදාන්ත මම ලිස්ට් එකක් දුන්න මතකයි නේද? ඒකේ තියෙනවා මතකද? ඔව් සර්. රයිට්. එතන තියෙනවා මම මීට කලින් මට මතක හිටියට මම කරා කෘදාන්ත අතීත කෘදාන්ත ගැන. එතකොට මෙන්න මේ ලව්ස් කියන එක අතීත කෘදාන්ත වලටපත් කරනවා. හරිද? ගොඩක් වෙලාවට 90%ක්ම අතීත කෘදාන්ත වලටපත් කිරීමේදී ඒකට එන්නේ අතීත කාල අවස්ථාව තමයි. ලව්ස් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලව් ඊට පස්සේ තියෙනවා loves හරිද මේ simple present tense කියන එක ඊට පස්සේ එනවා loved හරිද මේ ඉන්නේ simple මේ past tense අවස්ථාව මෙන්න මේකත් love එකේ අතීත කාල කෘදාන්ත එකත් lovedම තමයි මතකද හරිද මම කියන්නේ පැහැදිලි නේද මම හිතනවා පැහැදිලි කියලා ඔව් සර්. පැහැදිලි මදි නම් ඔයාගේ ගන්නකො verb අර මන් දුන්න ෆෝම් එක අපි ටකින්න හරි සර් ගත්තා. හරි ඔන්න ෆෝම් එකේ තියෙනවා right ඉතින් ඕකේ තියෙන පළවෙනි මේ කොලම් එක කියවන්න පළවෙනි කොලම් එකේ මොකක්ද තියෙන්නේ ඒකේ තියෙන බේස් ෆෝම් එක. අම්මේ මුලින්ම තියෙන සීරියල් නම්බර් කියන එක ඊළඟට බේස් ෆෝම් එක හරිද බේස් ෆෝම් එක කියන්නේ මූලික අවස්ථාව ඊළඟට තියෙනවා පාස් ෆෝම් එක අතීත කාල අවස්ථාව ඊට පස්සේ තියෙනවා පාස් පාර්ටිසිපල් ෆෝම් එක හරිද පාස් පාර්ටිසිපල් ෆෝම් එකට දැන් මේ කතා කරන්නේ මෙතනදී ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ පාස් ෆෝම් එක තමයි පාස් පාර්ටිසිපල් අවස්ථාවේ වෙලා තියෙන්නේ බෑෂ් කිව්වම බෑෂ්ඩ් වෙනවා බේට් කිව්වම බේටඩ් වෙනවා බේටඩ් එබේට් ඊළඟට තියෙන පාස් පාර්ටිසිපල් ෆෝම් එක බේටඩ් නේ හරිද නොයි විදියට හරි ඒක පැහැදිලිද මම කියන එක ඔව් සර්. එතකොට හරි. සර් එකම විදියට දෙන්නේ හැමතැනම? නෑ හැමතැනම එකම විදිහට ඉන්නේ නෑ. ඔයාලා කොහොම පහළට යනකොට බලන්න තව තැන් ඇති මම ආයි කරන්නම්. ඔයාලා මේ ඩිස්ප්ලේ එකේ මේක පෙන්නනවද මගේ? ඔව් සර්. ෆෝම් එක පෙන්නනවද? නෑ ෆෝම් එක පෙන්නන්නේ. හරි. ඔන්න දැන් බලගන්න දැන් පේනවනේ ෆෝම් එක. ඕකේ. ඔන්න ඔහොම මම පෙන්නන්නම්.
තියෙනවා 아무තු තැන් වෙනස් වෙන තැන් තියෙනවා. ගොඩක් 90%ක්ම හැබැයි අර විදිහටම තමයි යන්නේ. මේ තියෙන්නේ rice, rose, risen. හරිද? rice, rose, risen. risen. හරිද? ඊළඟට තව තියෙනවා එන්නකුරු වලින් තමයි මේ blow, blue, blown. ඒ කියන්නේ මේක නම් irregular plurals, irregular විදිහට අපි කියන්නේ මේක nouns ඒ විදිහට තියෙන මතකද? අන්න ඒ වගේ කේස් එක තමයි මෙතනක් තියෙන්නේ. ඊට පස්සේ break මෙන්න මෙතන දිනම් break, broke, broken. ඒ වගේ දේවල් මතක තියාගන්න. ඒක පාවිච්චියෙන් හරියනවා. burn, burn, burn. ඒක නම් normal burn එකකින්. හැබැයි irregular විදිහට වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට පැහැදිලි නේද මම මේ කියන්නේ මොකද්ද කියන එක? අයිඩියා එක ආවද ඔයාලට? ඔව් ඔව් ඒ හරි කියන්නේ මේක 190%ක්ම මේ තියෙන එක අනිත් පැත්ත ගෙහෙන්නේ කියන්නේ මේ past බේස් ෆෝම් එකේ තියෙන past ෆෝම් එකට එනවනේ. past ෆෝම් එක තමයි 90%ක් past participle වෙන්නේ. හැබැයි 10%ක් විතර අවස්ථාවක් තියෙනවා ඒක මේ පොඩ්ඩක් ඉරගියුල විදිහට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි නොහිතන විදිහට වෙනස් වෙනක් තියෙනවා. හරිද? හරි. දැන් මට හිතෙනවා ඔයාලට අයිඩියා එක ආව කියලා ඒ සම්බන්ධව. හරි. හරි. දැන් එතකොට මෙන්න මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඔන්න දැන් ඉස්සෙල්ලා අපි ඔබ්ජෙක්ට් එක කන්වර්ට් කරා සබ්ජෙක්ට් එකක් බවට. ඊට පස්සේ සබ්ජෙක්ට් එක අපි කන්වර්ට් කරන සබ්ජෙක්ට් එකට ගැලපෙන්න අපි ගන්න ලියනවා හෙල්පින් verb එක. හරිද? ඔන්න ඔය හෙල්පින් verb එකත් එක්ක ඊළඟට අපි කරන්නේ මෙන්න මේ ප්‍රධාන ක්‍රියාව අතීත ප්‍රධාන ස්වරූපයට තමයි හරවන්නේ. past participle අවස්ථාවේදී past participle වලට තමයි හරවන්නේ. loves කියලා තියෙනවා. ඒකේ බේස් ෆෝම් එක ගත්තොත් love. ඒකේ past participle අවස්ථාව තමයි love. ඊට පස්සේ දානවා මෙන්න මේ by කියලා කොටසක් අවසානයේ දානවා. අවසානයේ by සමග කර්තෘ කර්මයේ වශයෙන් වෙනස් කරලා ලියන්න. අවසානයේ by සමග මේ by කියන එක අතින් දාන වෙනම දානවා. ඊට පස්සේ මෙන්න මේ කර්තෘ කියන පදයේ කර්තෘ පද උක්ත පදය කර්මය කළා ලියන්න ඕන. يعني කර්තෘ කියලා ලියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා කර්මයක් කළා ලියනවා. හරිද? එතකොට එන්නේ she is loved by him. හරිද? දැන් මේකේ ෆෝම් එක වෙනස් වෙන්නේ ඔන්න ඔය විදිහට වෙනස් වෙන්නේ. ඉස්සෙල්ලා ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකක් වෙනවා. ඊට පස්සේ අපි දානවා හෙල්පින් verb එකක් දෙයට ගැලපෙන හෙල්පින් verb එකක් දානවා. ඊට පස්සේ මේකේ තියෙන action verb ප්‍රධාන ක්‍රියාව. හරිද? ප්‍රධාන ක්‍රියාව වෙනස් කරනවා past participle බවට. ඊට පස්සේ අපි එතනට additionally අතින් දානවා by කියලා එකක්. ඊට පස්සේ මේ සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එකක් කරලා ලියනවා. දැන් පැහැදිලිද? ලියන විදිය? ඔව් සර් හරි. දැන් ඔන්න ඕක තමයි ඔය ලියන විදිය තමයි ඕක. හරිද? දැන් මේකේ එක විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ by කියන එක දැම්මොතින් දැන් අපිට මොකක් හරි දැම්මොතින් මේ by කියන එක දැම්මොතින් සමහරක් වෙලා කියන්නේ by කියන නිපාත පදයක් මේක. ඒ වුණාට මේක දැම්මහම අපිට නම් පොඩක් ඩවුට් එකක් එන්න පුළුවන් ක්ෂණික වෙන්න පුළුවන්. මේක පැසිව් වොයිස් එකද දන්නේ නැහැ. පැසිව් වොයිස් එක කියන අඳුර ගන්න දෙන ලේසිම කරන්නේ by කියන එක. හැම වාක්‍යෙම නෙමෙයි. නිකන් වාට හිතන්න කන්වර්ට් කරන්න තියෙනවා කියලා මොකක් හරි උන්ට පැසිව් වොයිස් පැසිව් වොයිස් වාක්‍ය අඳුර ගන්න කියලා. අන්න ඒ වගේ මෙන්න මේ by තියෙනවා නම් පොඩ්ඩක් වාට chance එකක් වට මෙතන probability එකක් තියෙන මේ වාක්‍යෙ මොකක් හරි තියෙන වාක්‍ය by එකක් තියෙනවා නම් ඒක පැසිව් වොයිස් කියන එක නිකන් උද දන්නේ නැහැ කියලා ඔළුවට ගන්න පොඩි chance එකක්. මම මේ A level කරන ඒ කියන්නේ මේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න යූස් කරපු ට්‍රික්ස් තමයි මම කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපිට මේ දේවල් ඒ කියන්නේ මේ is දාලා මේක loud දැම්මට පස්සේ අපිට ඇත්තම කියනවා නම් එකපාරට අපිට නිකන් කියන්නේ මට පුළුවන් මට ප්‍රැක්ටිස් ඇත්තේ මට පුළුවන් ඔයාලට සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක්ට බෑ මේ වාක්‍ය දැක්කම ඇක්ටිව් වොයිස්ද මේ වාක්‍ය දැක්කම පැසිව් වොයිස්ද කියලා කියන්න. හරිද? හැබැයි මෙන්න මේ වගේ දේවල් හෙල්පින් verb එක පස්සේ ඊට පස්සෙන් ඉන්නේ ඇක්ෂන් verb එකේ තියෙන්නේ අතීත කාල පදයක් වගේ නම් අතීත කාල පදයක් නෙවෙයි ඇත්තටම තියෙන්නේ හැබැයි අතීත කාල පදයක් වගේ නම් ඒ කියන්නේ මේක තියෙන past participle එකක් මේක අපි හිතමු මේ
මේ අර මං කලින් කිව්වා වගේ buy මොකද මේ blue blown වගේ තිබ්බනම් එතකොට ඔයාලට අයිඩියා එකක් එන්න ඕනේ මේ තියෙන්නේ passive voice එකක් කියන එක ඔළුවට එන්න ඕන. හරිද? ඔන්න ඔහමයි මේ passive voice එක අඳුරගන්නේ. මොකක්ද වාක්‍යයේ help සත්පත් verb එකත් helping verb එකත් එක්ක තියෙන action verb එක past participle නම් ආයක අනිවාර්යයෙන්ම මේ passive voice වාක්‍යයක්. හරිද? එතකොට මේක අපිට අඳුරගන්න තියෙන ඉස්සෙල්ලම අඳුරගන්න තියෙන ලේසි මොකද මෙන්න මේ buy කියන එකත් එක්ක මොනවද තියෙනවා buy කියලා එකත් එක්ක මෙහෙම තියෙනකොට මේක passive voice දන්නේ නැහැ කියලා පොඩි අයිඩියක් ගන්න පුළුවන්. මෙන්න මේකෙන් තමයි කන්ෆර්ම් කරගන්න තියෙන්නේ. helping verb එකක් එක්ක තියෙනවා නම් past participle action verb එක අන්න තියෙනවා passive voice වාක්‍යයක්. පැහැදිලිද දැන්? ඔව් සර්. පැහැදිලි වෙන්න ඕන. දැන් අපි මේව ටිකක් කරමු ප්‍රැක්ටිස් වෙන්න. අපි වාක්‍ය ටිකක් ලියමු. හරි දැන් වාක්‍ය ලියන්න පටන් ගමු. පළවෙනි වාක්‍යෙම දැන් වාරක බලන්න නැතුව ලියන්නකො. he loves her කියන අර මං ගහපු විදිහ ඉරික ගහම ලියන්න. මම ඉරි ගහ මම මෙච්චර මහන්සි නැත්නම් මට කියන්න පුළුවන් නේ කටින් මෙන්න මේක වන්න ඔහමයි කියලා. මම ඉරි ගහලා පෙන්නලා තියෙනවා. ඔයාලට මේ ප්‍රැක්ටිස් එක ඔලුවට එන්නේ. මේ දාලා තින්නේ her කියන එක සබ්ජෙක්ට් එකට she වෙනවා. ඊට පස්සේ she එකට ගැලපෙන්න මම is දාලා තියෙනවා. දැක උත්තර ගැලපෙන්න මම යටින් එකක් දාලා is දාලා තියෙනවා. ඊට පස්සේ loves කියන එකට ඒක කන්වර්ට් වෙනවා past participle බවට. ඊට පස්සේ buy කියන එක ආයි ඊට පස්සේ අතින් දාලා තියෙනවා. he කියන එක ඊට මේ ඔබ්ජෙක්ට් එක මේ දාලා තියෙන්නේ. සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් බවටපත් වෙනවා. ඔබ්ජෙක්ට් සබ්ජෙක්ට් බවටපත් වෙනවා. ඔය ඔන්නෝම නිකන් දාලම ලියන්න. පළවෙනි එක. එතනින් එහාට මේ වටම අනමනන් කැලිය ඕනේ නැහැ. මෙන්න මේ ඉරි කැලි ටික ගහලා ලියන්න. ඔක අර ගෙන්ද ප්‍රැක්ටිස් කරන විදිය මම මේ පාට කියන්නේ. ඉස්සෙල්ලා මේක ලියා ගන්නකො. මේක ලියාගෙන ඉවරලා ඊළඟ ටිකට කන්වර්ට් කරන්න පටන් ගන්න. හරි සර්.
ඒ ටික ලියලා ඉවරයි සර්. ආශා හරිද? හරි සර් ඒ ටික ලිව්වා. ලිව්වනම් කියන්න තිබ්බනේ. ඔක දෙන්න. ඔව්. හරි. මට ලියපු ටික කියන්න බලන්න දැන්. සර් ඔයා කිව්වේ එනවා. ඔයා කිව්වේ ඕ මම මේක සර් ලිව්ව කියලාද කිව්වේ? නෑ මේක ලිව් නෑ අර ඉස්සෙල්ල ඔව් ඔය ටික නෝට් එක ලිව්වේ. රයිට් නෝට් එක ලිව්වනම් ඊළඟ මේක ලියන්නකෝ මෙන්න මේක කන්වර්ට් කරන්නකෝ. හා දැන් අර මේ වගේ මම හී ලව්ස් කියලා දෙන්න මට තිබුණා නාමලි නිමල් ලව්ස් නාමලි කියලා දෙන්න තිබ්බා. හරිද? ඒ වුණාට දැන් නිමල් කියන එක ගත්තොත් ඒක අපි මොකද ප්‍රොපර් නවුන් නැන්නේ. ප්‍රොපර් නවුන් එකකට සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් දාලා නැහැ. ඒක මේ නාමලි නිමල් ඕ එහෙම තමයි ටීචර් කෙනෙක් ගත්තත් ඒව හැමෝම තමයි මේ ප්‍රොපර් නවුන් තමයි විතර වෙනස් වෙන්නේ. තේරුණාද? ප්‍රොපර් නවුන් එක තමයි විතර වෙනස් වෙන්නේ. අනිත් ඒවා නෝමල් ඒ විදිහටම යනවා. මම ලියද කල්පනා කරලා බලලා ලියන්න එතකොට ඔයාලට තේරෙයි. හා
ඊළඟට දැන් දින්ම කියන්න.
හරි සර්. හරි. කියන්න බලන්න. Meat is eaten by lion. I can. Meat is eaten by lion. හරි. Lions. Eaten by lions. ඔකට meat ඉන්න බැරිද? ඒක is නීති. ඕකට මස් හරි. මෙහෙමයි. අර මං කියලා දුන්නා. ඒක සිංගුලර් ප්ලූරල් ભેදයක් නැතුව වචන සෙට් එකක් තියෙනවා. හරිද? දැන් අපි හිතන්න මේ වගේ ඔය වගේ දේවල් චෙක් කරන්න මෙහෙමයි. දැන් අපි මේ මොනවද ගන්න මස්? අපි මේ එක මසක් ගැන කියන්නේ අපි කාගෙන් හරි අහන්න අපි මස් අපි අද මස් ටිකක් කමු. හරිද? එතකොට අපි මස් කියලා කියන්නේ. අපි මසක් කියන්නේ නැහැනේ. හරිද? අපි මසක් කමු කියන්නේ අපි මස් කමු. ඒ කියන්නේ හැබැයි මේ වගේ දෙයක් එක්ක කියනවා පොඩි අර මේ මස් ටිකක් කියලා එන වචනේ. හරිද? දැන් මෙතන ඉන්නේ නිකන් පොදුවේ මස් කියලා තියෙන්නේ. හරිද? එතකොට මේ වචනෙත් එක්ක එන්න පුළුවන් මීට් ඉස් වෙන්නත් පුළුවන් මීට් වෙන්නත් පුළුවන්. හැබැයි එතන තියෙන අදාළ දේ මත. ඒ කියන්නේ මෙතනදී අපිට හිතා ගන්න බෑ මේ මීට්ස් කියලා જાතියක් නෑ. මීට්ස් කියලා જાතියක් තියෙනවා නම් එතන තියෙන මස් වර්ග. හරිද? නැත්තම් කියන්න ඕන මේ කිලෝ දැන් මම මස් ටිකක් ගන්නවා give me 2 meats කියන්න බෑ. කියනවා give me 2 kilograms of meat. හරිද? අර මතක ඇති මං කිව්ව ඩාල් ඊට පස්සේ water අපිට 1 2 මස් 1 මස් 2 කියලා ගණන් කරන්න බෑනේ. මස් වර්ග නම් ගණන් කරන්න පුළුවන්. මතකයිනේ අන්න හරි. ඒ වගේ තමයි මෙතන. uncountable නම්. අන්න හරි. uncountable කියන්නේ. හරිද? එතකොට මෙන්න මේක මීට් ඉස් වෙන්නත් පුළුවන් මීට් වෙන්නත් පුළුවන්. හරිද? හරි. ඊළඟ එක horses are ridden by Morgana. right. ඊළඟ එක English is teach by teacher. මෙතන English is teach නෙමෙයි teach කියන වචනේ තියෙන්නේ taught. teach taught. හරිද? මෙතන taught. English is taught by teacher. ඊළඟට ඊළඟ මොකක්ද දෙන්න ඕන? The nation is fought by soldiers. හරි. එහෙමයි. මේ ඔතන දැන් ඕක අපිට පැසිව් කරන්න පුළුවන්. The nation is fought by soldiers කියලා දාන්න පුළුවන්. හරිද? ඒ වුණාට ඒක එතන ඇත්තටම මේක පැසිව් කරා කියලා මෙතන අර්ථයක් එන්නේ නැහැ. හරිද? ඒකම මෙතන පෙන්වන්න ඕනේ. මට පෙන්වන්න ඕනේ අපිට හැම මේ වචනය වාක්‍යයක්ම පැසිව් කරන්න බෑ. හරිද? මේක නිකන් අර අපි මේ තියරියක් තියාගෙන හැම තියෙන හැම වාක්‍යයක්ම අපි මේ අපිට ඉංග්‍රීසි පුළුවන් ද බලන්න පැසිව් කරනවද මේ ඇක්ටිව් වොයිස් තියෙනවද පැසිව් වොයිස් තියෙනවද කියලා try කරන්න තියෙන හැක් නෙමෙයි මේක. මට වෙන්නේ එතන ඔකයි පෙන්වන්න ඕනේ. හරිද? මෙතන ඇත්තටම දැන් අපි කිව්වොතින් soldiers fight for the nation. The nation is fought for by soldiers. කොහොම තමයි එන්න ඕන. හරිද? එනකොට ඒක තේරුම් ගන්න. එතකොට මේක අදහස එන්නේ ජාතිය සටන් කරනවා සොල්දාදුන් වෙනුවෙන්. ගැලපෙන්නේ නැහනේ. හැබැයි මේක මට දාන්න තිබුණ ඕනනම් soldiers defend the nation. soldiers defend the nation. ඒ කියන්නේ සොල්දාදුන් ජාතිය ආරක්ෂා කරනවා. එතකොට මට දාන්න පුළුවන් අනිත් පැත්ත හැරුවාම මම ගොඩක් ලියලා පෙන්නන්නම්. හරිද? අනිව දාන්න තිබ්බ soldiers defend the nation. ඔක අනිත් පැත්තට කොට පස්සේ කොහොමද එන්න ඕන? කියන්න බලන්න.
The nation is ඔව් defended by soldiers. defended by Defended by soldiers. soldiers අන්න එහෙම එන්නවා හරිද අනකොට මෙතන ඕනුනේ මේ අපි ලියන හැම වාක්‍යයක්ම අපිට නිකන් මේ ප්‍රැක්ටිස් එකට පුළුවන් කියලා පෙන්නනවත් එහෙම නෙමෙයි මේ පැසිව් වොයිස් කියලා තියෙන්නේ හරිද සමහර වාක්‍ය එනවා ඒකේ කර්තෘ ඒ කියන්නේ දාල මේ ක්‍රියාව සිද්ධ කරේ කවුද කියලා හිතා ගන්න බැරි හරිද අන්න ඒ වෙලාවට තමයි මෙන්න මේ පැසිව් වොයිස් කියන එක අපි යූස් කරන්නේ මට අන්න ඕකයි මෙතන මට කියන්න රික්වයර්මන්ට් එකේ තියෙන මේක මේ විදිහට හදලා තියෙන්නේ හරිද සමහර වාක්‍යදී ඉස්සරට අහුවේ සමහර වාක්‍ය තියෙනවා ඉතින් හිතන්නකෝ දැන් ඔන්න මම මෙතන කියලා තියෙනවා දැන් මේ වාක්‍යෙම ගමු අපි හරිද ඔන්න මම මේ වාක්‍ය soldiers defend the nation හරිද දැන් ඊට පස්සේ ඔන්න අපි හිතමු දැන් ඔන්න දැන් යුද්ධයක් ඇවිල්ලා දැන් උදාහරණ ලංකාවට ඔන්න දැන් යුද්ධයක් ඇවිල්ලා ඔන්න දැන් ලංකාවේ සොල්දාදුවෝ ටික ඔක්කොම යුද්ධ කරලා මැරෙනවා නිකන් අපි හිතමු නිකන් එලියන්ලත් එක්ක යුද්ධ කරා කියලා එලියන්ලගේ ටෙක්නොලොජි වැඩි ඒතර අපිත් ඔන්න යුද්ධ කරලා මැරෙනවා හැබැයි අපේ රෙබලියන්ලා හැදිලා ඒ කියන්නේ විප්ලවවාදීව එකතු වෙලා මේ කොහොම හරි ඔයගොල්ලෝ ගරිල්ලා සරන් කරලා මොනවා හරි කරලා මේ එලියන්ලත් එක්ක ඇටැක් ෆයිට් කරලා ඔන්න දැන් රට බේර ගන්නවා හරිද හැබැයි දැන් ඕනෝක දැන් නිවුස් වලට ගියා කියන කොහොමද දැන් හැබැයි වෙන කිසිම රටක මිනිස්සු දන්නේ මේ රට හැබැයි ආරක්ෂා වෙලා තියෙනවා ආරක්ෂා කරගෙන ඉන්නවා හැබැයි කවුද කරේ කියලා දන්නේ හරිද අන්න ඒ අවස්ථාවට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් the nation is defended Sri Lanka is defended ශ්‍රී ලංකාව ආරක්ෂා කරලා කවුද කියලා දන්නේ පැහැදිලිද ඔව් සර්. හරි එතකොට මෙතන බයි කියන එක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි හැබැයි අපිට මෙන්න මේ උක්තය කවුද කරේ කියන එක ලියන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් බයි කියන එක එනවා හරි මේවා මේ මට මම මේ කියලා දුන්න මේවා අපිට කවුරුත් මේ දේවල් කියලා දුන්නේ නැහැ මේක මම මේ එක්ස්පීරියන්ස් එක තනියම ස්ටඩි කරලා අධ්‍යයනය කරපු දෙයක් මේ ඒ කියන්නේ හැමෝම කියලා දෙන්නේ ඇත්තටම මේක කියලා දෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි ඒක ප්‍රැක්ටිස් එකකින් එන දෙයක් අර මම විතර පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියලා දුන්නාට පස්සේ පුංචි පුංචි දැන් කියලා දුන්නා නිසා ඔයාලට ලේසි වැඩි අල්ලගෙන යන්න ඒකම කියලා දෙන්නේ ශ්‍රී ලංකා is හැමෝම කියලා දෙන්නේ soldiers defend nation the nation is defended by the soldiers එතකොට අපි හිතනවා අනිවාර්යෙන් passive voice උනාට පස්සේ අනිවාර්යෙන් subject මේ ඒකට object එක subject tag වෙනවා ඊට පස්සේ මෙන්න මේ set එක එනවා ඊට පස්සේ අනිවාර්යෙන් by එක subject කලින් වාක්‍ය subject එක ලියන්න ඕන කියලා හරිද හැබැයි අපිට මේ passive voice එක හැදිලා තියෙන්නේ ඔන්න ඔය හේතුව හින්දාම තමයි කර්තෘ කෙනෙක් නැතුව වාක්‍යයක් ලියන්න object එක විතරක් පදනම් කරගෙන කර්තෘ කෙනෙක් නැතුව වාක්‍ය ලියන්න තමයි මෙන්න මේ passive voice කෙනෙක් හැදිලා තියෙන්නේ දැන් පැහැදිලිද පර වැඩිද මන්දා පර වැඩි වෙන්න හේතුවක් නැහැ පර වැඩි වෙන්න හේතුවක් නැහැ මොකද මේක තමයි පදනම මේකේ හරිද right ඊට පස්සේ ඊළඟ වාක්‍ය කියන්නේ The country is destroyed by enemies. Right. The country is destroyed by enemies. Right. Okay. Very good. හරි. ඊළඟට මේ passive voice අපි positive අවස්ථාව හරි. දැන් අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ passive voice negative අවස්ථාව. හරිද? passive voice negative. passive voice negative කියන්නේ තේරුම මොකද්ද? කර්මකාරක ඔව්. නැතත් කර්මකාරක නැතාර්ථය හංගන වාක්‍යයක් තමයි passive voice negative එක right හරි. කර්මකාරක නැතාර්ථ. කියන්නේ මේ step by step මොකද කරන්න ඕනේ කියලා? කර්මකාරක නැතාර්ථය හඟවන වාක්‍යයන් ලිවීමේදී ප්‍රථමයෙන් අදාළ කර්මය උක්තේ වශයෙන් වෙනස් කර ඉදිරියෙන් ලියා එයට ගැළපෙන ලෙස am is ආ පදවලින් එකක් helping verb එකක් ලියන්න. එකක් නෙමෙයි
ඇම්මිස්සා එක පදවලින් එක හෙල්පින් පද verb වලින් එකක් ලියන්න. verb එක ලියන්න. හරිද? පසුව helping verb එකට පසුව not යොදන්න. ඉන් පසු ප්‍රධාන ක්‍රියාවේ අතීත කෘදන්ත past participle කාල ස්වරූපය ලියන්න. අවසානයේ by සමග කර්තෘ කර්මය වශයෙන් වෙනස් කර ලියන්න. හරි. ඔන්න බලා ගන්න. ප්‍රථමයෙන් අදාළ කර්මය උක්තේ වශයෙන් වෙනස් කර ඉදිරියෙන් ලියා ඔන්න ලිව්වා. ඔබ්ජෙක්ට් එක එයට ගැලපෙන ලෙස ඇම්මිස්සා පදවලින් එක හෙල්පින් verb එක ලියන. ඇම්මිස්සා පදවලින් එක හෙල්පින් verb එක ලියන. ඊට පස්සේ පසු හෙල්පින් verb එකට පසු not එක දාන්න. කලින් වගේමයි. හරිද? හරිද? ඊට පස්සේ ඒ කියන්නේ කලින් වගේම මම කිව්වා describing pattern එකේදී he is not a boy. ඔහු පිරිමිකම ගැලපෙන මේ වාක්‍යය කරගෙන හරිද? he is not a teacher. ඔහු ගුරුවරයෙක් නෙමෙයි. he is not. ඒ කියන්නේ මේ helping verb එකට පස්සේ තමයි not දාලා තියෙන්නේ. හරිද? හරි. ඒ වගේම තමයි. ඒ වගේ හැම එකක්ම නේ ඒක ගැලපෙන තැන්වල අපි ඔළුවට මතක තියෙන මේ වගේ දේවල් දැන් තමයි මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ past participle ඉන්පසු ප්‍රධාන ක්‍රියාවේ අතීත පුදන්ත කාල ස්වරූපය ලියන්න. past participle එක දැම්මා. අවසානයේ by සමග කර්තෘ කර්ම වශයෙන් ලියන්න. හරිනේ by කියන එක අපි ඉන්ට්‍රොඩියුස් කරාම දෙන්න අලුතෙන් subject කියන එක දැම්මා. right okay හරිද? ඔන්න දැන් මේක ගත්ත කලින් වගේමයි තියෙන එකම වෙනස මෙන්න මෙතෙන්ට not කියන පදේ එකතු වෙනා කියන එක විතරයි. කලින් වගේම her කියන එක subject එකක් වුණා. subject එක object එකක් බඩපත් වුණා. subject එකට ගැලපෙන විදිහ මේ object subject වුණාට පස්සේ ඒකට ගැලපෙන විදිහට අපි the are am the ආද කියන එක දැම්මා. ඒකට පස්සේ දැන් යථාර්ථය හංගවන්න ඕනේ not කියන පදේ දැම්මා. මෙන්න මේ action verb එක අපි past participle වලට කරා and by කියන එක introduce කරනවා. ඊට පස්සේ he කියන එක object එකක් බඩපත් වෙනවා. පැහැදිලිද? මේක නම් අරක පැහැදිලා මේක අනිවාර්යෙන් පැහැදිලි. මොකද විශේෂයෙන් වෙලා තියෙන එකම දේ not කියන පදේ එකතු වෙච්ච එක. ඔව් සර් පැහැදිලි. හරි. දැන් මෙන්න මේ කියන්න මේ exercise එක මොකද්ද කියලා? කියන්න බෑ මට හෙන්න. Convert the rhyming 5 sentences remaining. in Convert the simple remaining 5 sentences. present tense active voice activity pattern form into passive voice negative form. right. එතකොට මෙතන කියලා තියෙනවා simple present tense active voice activity pattern. මොකක්ද මේ pattern එක? simple present tense active voice activity pattern එක. මේ ටිකෙන් මොන එකද කියලා කියන්නකෝ. කලින් කතා කරපු වලින් මේකද 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 ඔය පොතේ තියෙනවනේ පොඩ්ඩක් බලලා කියන්නකෝ. මොකක්ද pattern එක කියලා? active voice activity pattern. simple Okay sir. present මේක හරි. අර මේ වාක්‍ය ටික අන්න කලින් අපි ට්‍රාන්ස්ලේට් කරේ කන්වර්ට් කරේ පැසිව් වොයිස් වලට. දැන් මේක කලින් එකේ තියෙන මේ මම මේක විශේෂයෙන්ම දාලා තින්නේ ඒක. දැන් අපි කලින් දැම්මන්නේ she is loved by him කියලා. ඒක ආයි මෙතන is වලට පස්සේ not කියලා දාලා ලියන්න එපා. ආයි මේ වාක්‍ය ලියලා ආයි මෙන්න මේක මෙහෙම තමයි හැදෙන්නේ කියලා ලියලා ලියන්න අන්තිම not දාලාම යන්න. මොකද ඔය මේ කරන දෙයින් තමයි පාඩම මතක හිටින්නේ. නැත්තම් මට ගහලා කරන්න පුළුවන් මතක හිටින්නේ.
ඩෙලිවර්ලා කියන්නේ බලන් ඉන්නවා. ආස්සේ තව එකක් හරි. හරි කියන්න බලන්න. එක එකට කියන්න. She is not loved by him. හරි. Meat is not eaten by lions. හරි. Horses are not ridden by Morgana. වඩා කියන්න. Horses are not ridden by Morgana. හරි. English is not taught by teacher. හරි. The nation is not fought by soldiers. ඒක ට්‍රාන්ස්ලේට් කරන්න මේක තියන්න. ඒක ගැලපෙන්නේ නැහැ නේ. The nation. ඒක දාන්න ඒක ට්‍රාන්ස්ලේට් කරන අර විදිහට මම කියපු විදිහට. ඒක ලියද්දි ලියන්න මේ the nation is defended by soldiers කියලා දාලා ආලියන the nation is not defended by soldiers. ඒකේ විදිහට ලියන්න. The nation is not defended by soldiers. ඔව්. The country is not destroyed by enemies. I can අහුන්නවට. The country is not destroyed by enemies. හරි right okay very good. හරි. ඊළඟට ඊළඟ කොටස. මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ? Passive voice passive voice interrogative. Right. Passive voice interrogative. මොකක්ද ඒකේ තේරුම? කර්මකාරක ප්‍රශ්නාර්ථය. හරි. අරකදී මේ මේක contractions use කරන්න දැන් she is not loved by him කියන්නේ she isn't loved by him. හරිද? She isn't loved by him. ඊට පස්සේ meat isn't eaten by lions. ඊට පස්සේ horses aren't ridden by Morgana. ඒ විදිහට. හරිද? right. contractions use කරන තරම අපේ එන fluency එක පෙන්නනවා අපි හොඳට. මේක තේරුම කියන්න. කර්මකාරක ප්‍රශ්නාර්ථය. right. කර්මකාර ප්‍රශ්නයක්. හරි. step 1 කියන්න. ප්‍රථමයෙන් අදාළ කර්තෘකාරක වාක්‍යයට ගැලපෙන පරිදි එම වාක්‍ය කර්මකාරකයට හරවා ගන්න. හරි. දැන් දන්නව නේද කර්තෘකාරක වාක්‍ය කර්මකාරක හරව ගන්න දන්නවද? ඔව්.
හරි. ඊළඟ ස්ටෙප් එක. දෙවනුව කර්මකාරක වාක්‍යයෙහි ඇති helping verb එක වාක්‍යයේ මුලින් ලියන්න. හරි. ඉන්පසු පිළිවෙලින් කර්මකාරක වාක්‍යයෙහි ඇති උත්තේ ලෙස ලියා ඇති කර්මපදය අතීත කෘදන්ත පදය past participle සහ කර්මය ලෙස ලියා ඇති කර්තෘ පදය by සමග ලියන්න. හරි. දැන් පැහැදිලිද? මේ කියලා තියෙන ඉස්සෙල්ලම අපිට ගන්න තියෙන්නේ active voice sentence එක convert කරගන්නවා passive voice වලට. ඊට පස්සේ අපිට මේ passive voice වාක්‍ය sentence එක අපිට convert කරගන්න අවශ්‍යයිනේ interrogative form එකට. ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ හංගන form එකට. එතකොට අපි කරන්නේ කලින් වගේම මෙන්න මේ is පදය සරලව ඉස්සරහට ගේනවා. එතනින් එහාට she ලියනවා loved by him. Is she loved by him? ඇයට ඔහු ආදරේද? ඇයට ඔහු ආදරේද? ඔන්නෝක මේ කලින් කිව්වා ඔහු ඇයට ආදරෙයි. ඇයට ඔහු ආදරෙයි. ඇයට ඔහු ආදරේද? පැහැදිලිද? ඔව් සර්. හරි. ඊළඟ කරන්න තියෙන්නේ අර කලින් වගේම ඔයා කැමති නම් ආයෙ මුලින් ඉඳන් ලියලා මේක කරන්න. ඒක අර ඔයාට මෙමරි එකට යනවා ඔටෝ හොඳට එතකොට ලියන්න. එහෙම අවශ්‍ය නැත්නම් කෙලින්ම දැන් මේ අන්තිමට ලිව්වනේ කන්වර්ට් කරලා එකක් අවස්ථාවක් ලිව්වනේ පැසිව් වොයිස් එකක්. අන්නේ පැසිව් වොයිස් එක මෙන්න මේ විදිහට ඒ පැසිව් වොයිස් එකේ මේ විදිහට කන්වර්ට් කරලා ඉවත් දෙපැත්තම මාරු කරලා ඉවත් කමන්නේ. බලලා ලියන්න. හා
හරිද ලිලි වලද? හරි සර්. right ඉවරනේ හරි. කියන්න බලන්න. Is she loved by him? she loved by him right හරි. Is meat eaten by lions? is meat eaten by lions right okay. Are horses ridden by Morgana? are horses ridden by Morgana right හරි. Is English taught by teacher? is English taught by teacher right හරි. අර අනිත් Is වාක්‍ය දාලා nation කියන්න. හරි. is nation defended by soldiers? හරි. Is the country destroyed by enemies? හරි. right ඉවරනේ. Oh, sir. හරි. ඊළඟ අවස්ථාව. හරිද? අන්තිම අවස්ථාව දැන් මේක. simple present tense මොකද මේ අවස්ථාව? Passive voice, negative interrogative. right right. passive voice negative interrogative තේරුම කර්මකාරක නැතාර්ථය ප්‍රශ්නාර්ථය. නැතාර්ථය ප්‍රශ්නාර්ථය. ඔව් කර්මකාරක නැතාර්ථය හංගවන ප්‍රශ්නාර්ථ වාක්‍යයක්. ඒ කියන්නේ කර්මකාරකයි ඒ වගේම මේක නැතාර්ථයේ ප්‍රශ්නාර්ථ වාක්‍යයක්. not එක තමයි එන්නේ. හරිද? එතකොට මේ පළවෙනි ස්ටෙප් එක මොකද්ද? ප්‍රථමයෙන් අදාළ කර්තෘකාරක වාක්‍යයට ගැලපෙන පරිදි එම වාක්‍යය කර්මකාරයකට හරවා ගන්න. හරි. ඊළඟට දෙවනුව කර්මකාරක වාක්‍යයෙහි ඇති helping verb එක සහ not යන පද වාක්‍ය මුලින් ලියන්න. හරි. ඉන්පසු පිළිවෙලින් කර්මකාරක වාක්‍යයෙහි ඇති උක්තේ ලෙස ලියා ඇති කර්ම පදය, අතීත කෘදන්ත පදය, past participle සහ කර්මය ලෙස ලියා ඇති කර්තෘ පදය බයි සමග ලියන්න. ප්‍රථමයෙන් අදාළ කර්තෘකාර වාක්‍යයට ගැලපෙන පරිදිම වාක්‍ය කර්මකාරක හරවා ගන්න. හරි ඒක පුළුවන්. දෙවනුව කර්මකාරක වාක්‍යයේ ඇති helping verb එක සහ not යන පද වලින් පද වාක්‍ය මුලින් ලියන්න. හරිද? මෙන්න මේ පදය මුලින් ලියන්න කියලා තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මේකේ ඉපට දැන් මේ පොඩ්ඩක් කරනවා මෙතනත් අපි කරමු. එතකොට මේක ඇත්තටම is කියන එකයි not කියන එකයි මුලින් ලියන්නේ කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ එහෙම ලිව්වහම isin කියන තමයි එන්නේ. හරිද? ඒ වුණ කර්මකාරී වාක්‍යයේ ඇති helping verb එක සහ not වෙනකොට වාක්‍ය මුලින් ලියන්න. ඉන්පසු පිළිවෙලින් කර්මකාරක වාක්‍යයේ ඇති උක්ත එලෙස ලියා ඇති කර්මපදය අතීත කෘදාන්ත පදයේ අතීත කෘදාන්ත පදයේ සහ කර්ම ලෙස ලියා ඇති කර්තෘ පදයේ වයිසම ලියන්න. අර කලින් වගේමයි මෙන්න මේ ටික විතරයි වෙනස් වෙන්නේ කියලා මේ කියලා තියෙන්නේ. හරිද? she is loved by him is එනවා මුලට. ඊට පස්සේ මේක එනවා not කියන එක අතරින් තමයි. ඒ කියන්නේ මේ පදේ විතරයි මේක වෙනස් වෙලා තියෙන්නේ. හරිද? ඒ වුණාට මේක මේ හරි විදිහට එනවා දැන් is she not loved by him. හරිද? මේක අපි කියන්නේ is not she loved by him කියලා කියන්න පුළුවන්. හරිද? එහෙම කියන්න බැරි කමක් නැහැ. is not she loved by him කියන්න පුළුවන්. is she not loved by him කියන්න පුළුවන්. අර මම කලින් අවස්ථාවක් කියලා දුන්නේ. ඒක කියන විදිය අවස්ථානුකූලව වෙනස් වෙනවා. මතකද ඒක? මෙන්න මෙතනදී කිව්වේ. මෙතන දැන් does he not love her? හරිද? does not he love her? ඒ වගේම මේක ඊට පස්සේ තව වාක්‍ය අපි හයක් ලිව්වනේ. ඒ වාක්‍ය හය ලියද්දී ඔයාලට තේරෙන්නේ නැති මම එදා කිව්වා ඒක සමහර තැන් වලට මෙන්න මේ doesn't කියන එක ගැලපෙන සමහර තැන් වලට මෙන්න මේ විදිහට තමයි ගැලපෙන්නේ. ඒක අවස්ථානුකූලව අපි ප්‍රැක්ටිස් එකකින් ඔටෝමැටිකලි එන්න ඕනේ ඒක. පැහැදිලිද? ඔව් සර්. හරි. එතකොට
මේ මෙතෙන්ට ගැලපෙන මේ විදිහට තමයි. is she not loved by him? එහෙම නැත්නම් සරල මේ contractions එක කියනවා isn't she loved by him? හරිද? ඒ විතර මේකත් ලියාගෙන ඉතුරු වාක්‍ය ටික කම්ප්ලීට් කරන්න. පැහැදිලි නේද මේක? කලින් එක වගේම තමයි. ඔව් සර්. චූටි වෙනස්කමයි තියෙන්නේ. එතකොට දැන් මම මේක මට මේක කරලා ඉවරලා කියන්න.
කම්ප්ලීට් කළා කියන්න. හා සර්. හරි සර්. ඒක හරි කියවන්න බලන්න. Isn't she loved by him? හරි. Isn't meat eaten by lions? දැන් ඔතන හිතන්න බලන්න. isn't meat eaten by lions කියන වලට වඩා මේ අර is meat not eaten by lions කිව්වම අතන පොඩි අර ගැළපීමක් ඔටෝමැටිකලි එනවා. ඒ හරියද? ඒ දේවල් දැන් ඔයක ප්‍රශ්නයක් නැහැ. isn't meat eaten by lion කියන එක හරි සම්පූර්ණයෙන්ම හරි. අර වගේ තැන්වලදී සමහර තැන්වලදී වෙනස් වෙනවා. ඒක මේ අහන පුද්ගලයාට පැහැදිලි වීමේ පහසුව එන එක විදි තියෙනවා. හරිද? එහෙම දෙයක් තියෙනවා කියලා ඔළුව තියාගෙන අර කන්ට්‍රැක්ෂන් චූස් කරලා කියන්නේ. මොකද අපි කන්ට්‍රැක්ෂන් චූස් කරන ගොඩක් පතර ස්පෝකන් වර්ඩ්. හරි. එතනින් හරි කියන්නේ. Aren't horses ridden by Morgana? හරි. Isn't English taught by teacher? හරි. Isn't the nation defended by soldiers? හරි. Isn't the country destroyed by enemies? Isn't the country destroyed by enemies? රට හතුරන් විසින් විනාශ කරන්නේ නැද්ද? හරි. දැන් එහෙම හරි සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. ඔව් අන්න එක තමයි අහන්නේ. හරිද? හරි. රයිට්. ඒනට අර මම මෙතන මේව කරලා තියෙනවා. ඔයාලට ස්ටඩි කිරීමේ පහසුව පිණිස. හරි. රයිට්. මම ඒකත් කිව්වා. හරි. දැන් මොකද හිතෙන්නේ? ඉස්සර පස්සේ පුරවන්ද? ආපෝ බෑස. පොඩ්ඩක් කැමති නෑ. දැන් කොහොමද? දැන් නම් තේරෙනවද? දැන් සාමාන්‍ය ගන්න තේරෙනවා මේක අර භාවිතා කිරීම තමයි තියෙන්නේ. ප්‍රැක්ටිස් කරන්න අවශ්‍යයි. හරිද? ඒක අපි හැමීට මේ පාස් පිටස් කරන කාලෙට ප්‍රැක්ටිස් කරමු. මේක තමයි තියරිය තියෙන්නේ. හරිද? දැන් මේවට මීට කලින් තියරිය තේරෙලා තිබුණේ නැහැනේ. දැන් තේරෙනවා මේක අතර මේ විතරද මේක යොදා ගන්න මොන හේතුවක් හින්දා. ඇත්තටම ඉස්සර දැනගෙන හිටියේ පැසිව් වොයිස් කියලා තියෙනවා කියලා විතර දැනගෙන හිටියේ. ඇයි මේක යොදා ගන්න කියලා හිතගෙන හිටියේ නෑනේ. හරිද? ඒ දේවල් එක්කගෙන යනකොට මේක ඉගෙන ලේසි. හරිද? හරි. දට ග්‍රැමර් පාර්ට් එක ඔච්චරයි. අපි ඊට පස්සේ shift වෙමු reading එකට. ඒකේ නෝට් එක දානවද ඉස්ස ගෲප් එකට? මම දානවා. කීයස ටිකක් දාන්න ඕනනේ.
ඔව් ගිය සතියේ කරා චුට්ටක් ආයි බලා අන්තිම ගන්නවා. හරි හොඳයි. අපි කමතර මෙතර කියනවා නම් මේ අදත් මම මේ දැන් උදේ දැම්මට හවස් කියන්නේ මේ 4:05 වෙද්දි මට මේ ක්ලාස් එක කරන්නද නැද්ද කියලා පොඩි ඩවුට් එකක් ආවම එකපාරට වැඩ ගොඩක් සෙට් වුණා. ඊට පස්සේ ඒටින් දැන් කොහොමද දැන් වැඩ තව ඉතුරුයි. දැන් මේ ක්ලාස් එකෙන් පස්සේ ඉතුරු වැඩ ටික කරනවා කියලා තමයි මේක පටන් ගත්තේ. මම ප්‍රශ්න තියෙනවා ඉතින්. එහෙම වුණොත් කියන්නේ සර් ඒක අවුලක් නෑ මට අර මිස්ගේ ක්ලාස් එක තමයි ඉතින් දැන් අර ආයි තියෙන්නේ. ආහා ග්‍රාමර් මිස්ටේක් තියෙන්නේ ෆ්‍රයිඩේ සැටර්ඩේ සන්ඩේ නේද? ඔව් හරි. හරි ඩිස්ප්ලේ එක පේනව නේද? ඔව් සර්. හරි. දැන් ඔන්න මට මතක හිටියට අපි කරා මෙන්න මේ පාඩම. ඔන්න ස්පුට් කට කරා නේද? ඒක කරේ නෑ සර්. කරේ නෑනේ. මේකද කරේ නෑ. එතකොට. The boy who cried කරා. ඔව් ඒක කරා. right හරි. එහෙමනම් හරි මේක අපි එදා මේ රීඩින් උත් ගත්තනේ. ඔව් හරි. මේක කරමුකෝ. හරි. The honest fruit cutter. අවංක දව කපන්න. ලුම්බජැක් කියලා කියනවා දව කපන්නට. හරිද? ලුම්බජැක්. ඔක ලම්බජැක් කියලාත් කියනවා. හරි. ඊට පස්සේ මේ one day එක් දිනක් a woodcutter went to a forest. දව කපන්නේ කැලේට ගියා to cut wood. දව කපන්න. වෙනදා දව කපන්න. හරි. When he was cutting a tree near the river, ඔහු ගඟක් අසල ගහක් කපමින් සිටින විට මේ දෙන්නේ past continuous tense එකකට ඒක තාම ගිහින් නැහැ. When he was cutting a tree near the river, ඔහු ගඟක් අසල ගහක් කපමින් සිටින විට suddenly හදිසියෙම his axe fell into the river. ඔහුගේ පොරව ගඟට වැටුණා. It was his only tool to make his living. It was his only tool. ඒක තමයි ඔහුගේ එකම උපකරණය to make his living. Make his living කියන්නේ ඔහුට ජීවත් වීමට තිබෙන. ඔහුට කියන්නේ ඔහුගේ ජීවිකාව සපයා ගැනීමට තියෙන එකම උපකරණය තමයි ඒක. He sat near the river and started to cry. ඔහු ගඟක් අසල වාඩි වෙලා ඔහු ගඟ අසල වාඩිලා අඬන්න පටන් ගත්තා. මේ දැක්කද ද තියෙනවා. දැන් මේ ද කියලා මෙතන කියන අපි දන්න ගඟ ගැන තමයි කියන්නේ මේ කලින් පවසපු මේ ගඟ ගැන කියන්නේ. හරි. Started to cry. අඬන්න පටන් ගත්තා. God noticed this and appeared there. දෙවියෝ මේක දැක්කා. සහ එතන මොකද්ද කියන්නේ අපි ප්‍රාතිර්භූත වෙනවා කියන්නේ ඒ වගේ දෙයක්. හරිද? එතන පෙනී සිටිය. හරිද? සිංහල භාෂාවෙන් කියන සිංහල භාෂාවෙන් අපි සාමාන්‍යයෙන් කියනවා පෙනී සිටිනවා appear. අර අපේ සිංහල දේව භාෂාවෙන් කියනවා නම් ඉතින් ප්‍රාතිර්භූත වුණා. හරිද? ඒක කියන්නේ පෙනී සිටි කියලා කියන්නේ. He asked the woodcutter. ඔහු දව කපන්න ගැහුවා. Why are you crying? ඇයි ඔබ අඬමින් සිටින්නේ? The woodcutter replied. දව කපන්න ප්‍රතිචාර දැක්වුවා. I have lost my axe. I have lost my axe. මගේ පොරව නැති වෙලා තියෙනවා. I have කියන එක. I have lost my axe. මගේ පොරව නැති වෙලා තියෙනවා. Then God showed him a golden axe and asked questions. ඊට පස්සේ දෙවියෝ ඔහුට රත්තරන් පොරවක් පෙන්නලා ප්‍රශ්න අහන්න ගත්තා. Then God showed him ඊට පස්සේ දෙවියෝ ඔහුට පෙන්නුවා golden axe රත්තරන් පොරවක්. and කියන්නේ සහ ask questions ප්‍රශ්න අහන්න ගත්තා. Is this your axe? මේක ඔබගේ පොරවද? woodcutter replied no. දව කපන්න පිළිතුරු දුන්නා නැහැ. හරිද? is this your axe? මෙතන දැක්කද? අර මේ අපි describing pattern එක කියන්නේ this is your axe. Is this your axe? interrogative මේ describing pattern interrogative අවස්ථාව.
හරි මේව දකිනකොට ඔයාලට තේරෙන්න මතක් වෙනව නේද? ඒතර මතක් වෙද්දි තමයි මේ දේවල් මේ ඔළුවට යන්නේ හරියට. හරිද? හරි. මතර දේවල් මම කියන්නේ. Then God showed him. ඊට පස්සේ දෙවියහුට පෙන්නුවා a silver axe and asked. ඊට පස්සේ දෙවියහුට රිදී පොරවක් පෙන්නලා ඇහුවා is this your axe මේක ඔබගේ පොරවද? Is this yours මේක ඔබගේද? He again replied no. ඔහු නැවත පිළිතුරු දුන්නා නැහැ. Finally, God showed him his wooden axe. අවසානයේ දෙවිය ඔහුට පෙන්නුවා ඔහුගේ දැවමය පොරව. The woodcutter smiled and said, දැව කපන්න hina වෙලා කිව්වා, yes, it's my axe. ඔව්, ඒක මගේ පොරව. God was pleased. මේ question මේ මොනවද මේවට කියන්නේ? punctuations mark දාන හැටි බලන්න මම හරිද මේවා සිංහල භාෂාවේ කට්ටිය වරද්දන්න තමයි මේවා. ඒ කියන්නේ දැන් මේ quotation mark එකට පස්සේ තමයි full stop එකක් එන්න ඕන. හරිද? ඔය වගේ දේවල් තියෙනවා. ඒක මේ ටික ගන්න. God was pleased with his honesty. දෙවියෝ ඔහුගේ පිළිතුර ගැන දෙවියෝ ඔහුගේ අවංකකම ගැන සතුටු වුණා. God gifted him all 3 axes. දෙවියෝ ඔහුට පොරවල් තුනම තෑගි දුන්නා. Moral. ආප්තෝපදේශය. Honesty is the best policy. Never be dishonest and greedy. අවංකකම තමයි හොඳම ප්‍රතිපත්තිය. Never be dishonest. කවදාවත් වංක වෙන්න එපා. සහ greedy. කෑදර වෙන්න එපා. හරි. කියවනද මේ තනින්? හා සර්. ආස කියවනවද? හා සර්. කියවන. The honest woodcutter. One day woodcutter went to a forest to cut wood. එක දවසක් දැව කපන්නේ කැලේට ගියා දැව කැපීමට. When he was cutting a tree near the river. ඔහු ගඟ අසල ගසක් කපමින් සිටියේදී suddenly හදිසියෙම his axe fell into the river. ඔහුගේ පොරව ගඟට වැටුණා. It was his only tool to make his living. එය ඔහුට ජීවත් වෙන්න තිබ්බ එකම ආයුධය වුණා. He sat near the river. ඔහු ගඟ අසලින් වාඩි වුණා and started to cry. ඔහු ගඟ අසලින් වාඩි වෙලා අඬන්න පටන් ගත්තා. God noticed this and appeared there. දෙවියෝ මේක දැකලා පෙනෙන්න වුණා. He asked the woodcutter. ඔහු දැව කපන්නගෙන් ඇහුවා, why are you crying? ඇයි ඔබ අඬන්නේ? The woodcutter replied. දැව කපන්න පිළිතුරු දුන්නා, I lost my axe. මගේ පොරව නැති වෙලා. Then God showed him a golden axe and asked question. එවිට දෙවියෝ ඔහුට රත්තරන් පොරවක් පෙන්නලා ප්‍රශ්න ඇහුවා. Is this your axe? මේ ඔබේ පොරවද? Woodcutter replied no. දැව කපන්න පිළිතුරු දුන්නා නෑ. Then God showed him a silver axe and asked. එවිට දෙවියෝ රිදී පොරවක් පෙන්වලා ඇහුවා, is this yours? මේක ඔබගේද? He again replied. ඔහු නැවතත් පිළිතුරු දුන්නා no. නෑ කියලා. Finally අවසානයේ God showed him his own axe. අවසානයේ දෙවියෝ ඔහුගේම පොරව පෙන්නුවා. The woodcutter smiled and said. දැව කපන්න hina වෙලා කිව්වා, yes, it my axe. ඔව් ඒක මගේ පොරව. God was pleased with his honesty. දෙවියෝ
ඔහුගේ අවංකකම දැක්කා. God gift him all three acts. දෙවියෝ ඔහුට පොරවල් තුනම දුන්නා. Moral: honesty is the best policy. අවංකකම හොඳ ගුණාංගයක්. Never be dishonest and greedy. කවදාවත් වංක වෙන්න එපා සහ කෑදර නොවන්න. හරි. dishonest නෙමෙයි dishonest. honest. pronounce කරන්න Honest. එහෙම. මේක HONEST කියන්නේ honest. honest නෙමෙයි honest. හරිද? එතකොට මේකට D දැම්මට පස්සේ dis කියලා දැම්මට පස්සේ dishonest. 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 හරිද? හරිද? පැහැදිලිද? හරි සර්. හරි. හරි very good then. ඊට මේක තියෙනවා කතන්දර ටිකක් අපි මෙහෙම කියවගෙන යන්න. දැන් අර කලින්ට වැඩිය හොඳට ෆ්ලෝ එක හැදිලා නේද තියෙන්නේ? ඔව් සර්. හ්ම්. හරි. අපි අන්තිමට my favorite food කතා කරාද? නෑ සර්. නෑ my favorite actor කතා කරෙත් නෑනේ. නෑ. මේක my village කතා කරා. ඔව්. my village කතා කරා. right 1 to 3 picks එක කරා. my favorite actor තමයි තියෙන්නේ නේද? ඔව් සර්. කතා කරේ නෑ කියලා ෂුවර් නේ? නෑ නෑ. හරි. එහෙනම් කරමු. my favorite actor මගේ ප්‍රියතම නළුවා. my favorite actor is Dwayne Johnson. මගේ ප්‍රියතම නළුවා තමයි Dwayne Johnson. He is also known by his nickname. ඔහු ඒ වගේම ඔහු හඳුන්වනවා ඔහුගේ කෙටි නමින් හුරතල් නමින් The Rock. The Rock කියන පර්වතය කියන එක. හරිද? He is not only a famous actor. ඔහු famous කියන්නේ ප්‍රසිද්ධ නළුවෙක් නෙමෙයි. ඔහු ප්‍රසිද්ධ නළුවෙක් විතරක් නෙමෙයි. He is not only a famous actor. ඔහු ප්‍රසිද්ධ නළුවෙක් විතරක්ම නෙමෙයි. But also former professional wrestler. නමුත් ඔහු හිටපු වෘත්තීමය මල්ලවපොර කරුවෙක්. I admire him because he is strong, smart and always full of energy. මම අගය කරනවා මොකද ඔහු ශක්තිමත්, බුද්ධිමත් සහ ජව සම්පන්න නිසා. Dwayne Johnson has acted in many hit movies like Jumanji, Fast and Furious, San Andreas, and the animated film Moana, where he gave voice to the character Moi. Dwayne Johnson has acted. Dwayne Johnson රඟපාලා තිනවා in many hit movies. බොහෝ ප්‍රසිද්ධ චිත්‍රපටවල like Jumanji, Fast and Furious, San Andreas, and animated film. Animated කියන්නේ චලනමය රූප සහිත චිත්‍රපටයක් වන Moana කියන චිත්‍රපටය where he gave voice to the character Moi කියන චරිතයට හඬ කවපු. He works very hard in everything he does. ඔහු කරන හැම දෙයකම he works very hard in everything he does. ඔහු කරන හැම දෙයකදීම ඔහු මහන්සිව වැඩ කරනවා. He is also kind. ඔහු ඒ වගේම කාරුණිකයි, helpful, උපකාරශීලී and always smiles. සහ නිතරම hina වෙනවා. Dwayne often shares positive messages and encourages young people to work hard and never give up. Dwayne often shares positive messages. Dwayne නිතරම
ධනාත්මක පණිවිඩ සහ encourages young people. තරුණ මිනිසුන්ව ධෛර්යමත් කරනවා to work hard මහන්සි වැඩ කිරීමට and never give up. සහ අත් නොහැර සිටීමට. He also helps people. He also helps ඒ වගේම උදව් කරනවා මිනිසුන්ට through charity work පුණ්‍යක්‍රියා charity work කියන්නේ පුණ්‍යක්‍රියා and supports children in need. සහ children in need කියන්නේ උපකාර අවශ්‍ය දරුවන්ට සපෝර්ට් කරනවා උපකාර කරනවා අවශ්‍යතා ඇති දරුවන්ට. I enjoy watching his movies because they are full of action, fun and good lessons. I enjoy watching his movies. මම ඔහුගේ චිත්‍රපට නරඹමින් විනෝද වෙනවා. Because මොකද they are full of action. ඒවා ක්‍රියාදාම වලින් සපිරුණු fun විනෝදජනක and good lessons. සහ හොඳ පාඩම් කියා දෙන්න නිසා. Provide good lessons. He is a true role model for me. ඔහු මට සැබෑම චරිතයක්. ඒ කියන්නේ සැබෑම චරිතයක් කියන අර true role model කියන අපි මොකද ඒකට මම සිංහලෙන් කියන්නේ he is a true role model for me. ඔහු මට අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් මට ආදර්ශමත් ඔහු මට සැබෑම ආදර්ශමත් පුද්ගලයෙක්. true role model කියන එකට කියනවා අපි කියන්නේ idol වගේ මේ idol කියන ඒ වගේ අර සිංහල වචනයක් තියෙනවා. ඒක කියන්නේ නිකන් අපි මොඩල් කියලා ගහුවට එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. ඒක අපි සිංහල භාෂාවෙන් තමයි එන්නේ. කියන්නේ අරක තමයි වචනේ දැන් මෙතනට කියන්නේ. ඔහු මට සැබෑම මම දැන් කලින් කිව්වේ මොකද්ද? ඔහු මට සැබෑම කොරක් කියන ඔව් ඒ කියන්නේ කොරක් කියන අදහසත් තමයි එන්නේ. he is a true role model for me. ඔහු මට සැබෑම ආදර්ශමත් පුද්ගලයෙක්. හරිද? One day දවසක I hope to meet him in real life. මම බලාපොරොත්තු වෙනවා. I hope මම බලාපොරොත්තු වෙනවා to meet him in real life. ඔහුව සැබෑ ජීවිතේදී මුණ ගැසෙන්න. Dwayne Johnson is not just an actor to me. Dwayne Johnson කියන්නේ නිකන් නළුවෙක් විතරක් නෙමෙයි මට. He is an inspiration. ඔහු මට inspiration. උද්‍යෝගශීලී කියන්නේ inspiration කියන්නේ සිංහල තේරුම චටක් එනවා. inspiration කියන්නේ අර උද්‍යෝගමත් කරනවා වගේ අදහසක් උතන තියෙන්නේ. ඉෂෝ. ඒ කියන්නේ ඒක තමයි උද්‍යෝගමත් ඔහු මට මහත් උද්‍යෝගයක්. he is an inspiration. ඔහු මට මහත් උද්‍යෝගයක්. හරි. පැහැදිලිද මම කියපු වචන ටික මතකයිනේ? අවශ්‍ය නම් වීඩියෝ එකකින් බලන්න. තාම මොකද විනාඩි 10ක් හරි 15ක් වගේ ඇත්ත උඩරිම. හරි. එකපාරක් කියවන්න සිංහලෙන් තේරුම් ගන්න කියවන්න. My favorite actor is Dwayne Johnson. He is also known by his nickname, The Rock. He is not only a famous actor but also a former professional wrestler. I admire him because he is strong, smart and always full of energy. Dwayne Johnson has acted in many hit movies like Jumanji and Fast and Furious, San Andreas and the animated film Moana, where he gave voice to the character
character, 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 boy, boy, Moy. He works very hard in everything he does. He is also kind, helpful, and always smiles. Van often chaos, shares positive messages and encourages young people to work hard and never give up. He also helps people taught uh, true, true, people through of true, charity work, charity work and supports children in need. I enjoy watching his movies because they are full of action, fun, and provide good lessons. He's a true role model for me. Mm, one day, I hope to meet him in real life. Dwayne Johnson is not Wayne Johnson, just an Wayne, uh, Wayne, Dwayne Johnson is not just an actor to me. He's an inspiration. සර් අර රෝල් මොඩල් එක ප්‍රතිමූර්තියද? අන්න ප්‍රතිමූර්ති කියන එකත් ගන්න පුළුවන්. ඔහු මට සැබෑම ප්‍රතිමූර්තියක්. ප්‍රතිමූර්තිය කියන අදහසේ අපි ඒක තවත් සරලකරකින් ඔහු මට මම දැන් කලින් කිව්වේ ආදර්ශවත් චරිතයක්. ඔබට සැබෑම ආදර්ශයක්. සැබෑම ආදර්ශවත් චරිතයක්. මේ ප්‍රතිමූර්ති කියන අදහස ගන්න පුළුවන්. ඒක ප්‍රතිමූර්තිය කියන්නේ දැන් මූර්ති කියලා ගත්තොත් ඒක නිකන් අර අඹපු දෙයක් තමයි ඒක ගන්න. ප්‍රතිමූර්තිය කියන්නේ ප්‍රතිමාවක අඹපු ප්‍රතිමාත ප්‍රතිමූර්තිය කියන. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ අර එයා දයානුකම්පිත භාවයේ ප්‍රතිමූර්තිය. ඔය වගේ අපි සිංහල භාෂාවේ ඒක හසුරවන ඒ වචනේ ඒ විදිහට. ඔය විදිහට තමයි ඒක එන්නේ. ඒ අදහස තමයි ප්‍රතිමූර්තියකට ප්‍රතිමූර්තිය වෙන්නේ නෙමෙයි. ඒක ආදර්ශමත් චරිතයක් කියන තමයි අදහස. ඒකට අර වචනේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. හරිනේ? රයිට්. ඊළඟ එක. ටං ට්විස්ටර්ස් උත්තරේ. දවසේ දිව ඇම්බර් වුම. රයිට්. එකපාරක් කියන්න බලන්න. No need to light a night light on a light night light tonight. 10 පාරක් කියන්න. No need to light a night light on a light night light tonight. හරි. No need to light a night light on a light night light tonight. හරි. No need to light a night light on a light night light tonight. හරි. No need to light a night light on a light night light tonight. හරි. No need to light a night light on a light night light tonight. හරි. No need to light a night light on a light night light tonight. හරි. හයයි. No need to light a night light on a light night light tonight. හරි. 7යි. No need to light a night light on a light night light tonight. 8යි. No need to light a night light on a night night light tonight. පැටලුණා දෙපාරක්. ආ එක වන්ත එකපාරක් කියන්නකෝ. No need to light a night light on a light night light tonight. right හරි. ඔක අර ස්පීඩ් කියන්න බලන්න. ඔයිටදී ස්පීඩ් කියන්න කියන. No need to light a night light on a light night like tonight. No need to light a night light on a light night like tonight. No need to light a night light on a light night like tonight. No need to light a night light on a light night like tonight. No need to light a night light on a light night like tonight. No need to light a night light on a light night like tonight. ඒ ස්පීඩ් කියවන්න පුළුවන් තරම් මේ මීරතට ස්පීඩ් කියවන්න මට ටිකක් ගියානක තව ස්පීඩ් එනවා. මට මේ ගණන් කරගෙන කියවන්න ගියාම පැටලෙනවා. No need to light a night light on a light night like tonight. මේ හරි ඊළඟට all that glitters. Proverb of the day. දවසේ දිව ඇඹරුම. හරිද? නෑ දිව ඇඹරුනේ අපිට කියන්න මොකද? ප්‍රස්තාව පිරුළ. Proverb of the day. දවසේ ප්‍රස්තාව පිරුළ.
all that glitters is not gold. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. ඔක 10 පාරක් කියන්න. All that glitters is not gold. 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 අන්න දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියනකොට ඔන්න ඔක තමයි use කරන proverb එක. Idiom of the day. On cloud 9. ඔන්න cloud 9 කියන මට කලින් කරාද මන් දන්නේ මට මතකත් නැහැ. නෑ cloud 9 කළා නෑ. නෑ සතරනේ. හරි. Idiom of the day. දවසේ රූඩිය. On cloud 9. On cloud 9 කියන්නේ ඉතාම සතුටින්. Extremely happy. I was on cloud 9 when my brother passed exam. මගේ සහෝදරයා විභාගය සමත් වුණ විට මට ඉතාමත් සතුටක් දැනුණා. I was on cloud 9. මේකෙල්ලි මම 9 වෙනි වලාකුළේ ඉන්නවා. ඒ කියන්නේ මම සතුටෙන් ඉපිලිලා ඉන්නවා කියන එකයි කියන්නේ. හරිද? I was on cloud 9 when my brother passed exam. මගේ සහෝදරයා විභාගය සමත් වුණ විට මම ඉතාමත් සතුටින් සිටියා. හරිද? ඔය විදිහට තව වාක්‍ය පහක් කියන්න පුළුවන්. හරි. අපි එහෙමනම් මේකත් ඉවරයිනේ. විනාඩි 10ක් විතර තියෙන එකේ අපි අර verbs ටික බලමු. නේද? හා මේක ලොකු ෆයිල් එකක් තියෙන මේ පොඩ්ඩක් මැෂින් එකක් තියෙනවා මට හිතා ගන්න බෑ ඒක හිර වෙන්නේ කියලා. මේක ඕපන් කරපුවම මේක ස්ලෝ වෙනවා. ලැප්ටොප් එක වලකුත් මේ මේක OS එකේ අප්ලිකේෂන් එකකට කියනවා ඩවුන්ලෝඩ් කරේ. හරි. ඇඩ් කියන්නේ එකතු කරනවා. හරිද? හරි සර්. ඇඩ්‍රස් කියන එක සරල වාක්‍යයක් සරල වචන එකතු වලින් ලිපිනය ඇඩ්‍රස් කියනකොට එන්නට ක්‍රියාපදයක් විතර ගත්තොත් අමතනවා. අමතනවා මේක කතා කරනවා කියනවත් ගන්න පුළුවන්. හැබැයි කතා කරනවා කියන්නේ හැමතැනම කියන්නේ නැහැ. මොකද ඒක නොතන එන්නේ සභාවක් අමතනවා කියන එක. දැන් අපි කියන්නේ විදුහල්පතිතුමා දැන් සභාව අමතයි. ඒතර ඇඩ්‍රස්. ඒ ඇඩ්‍රස් කියන එකේ තියෙන එතකොට අමතනවා කියන එකේ තියෙන අනිත් එක තමයි his addressing. ඒ කියන්නේ මේ ඔහුගේ ඔහු කතා කරනවා කියන එක මේ කියන්නේ. විදුහල්පතිතුමා ඔබ අමතනවා කියන්න පුළුවන්. විදුහල්පතිතුමා දැන් ඔබ සම කතා කරා එහෙම කියන්න පුළුවන්. ඔය මෙතන අමතනවා කියන තැන ගොඩක්ම සිංහලෙන් ගැලපෙන්නේ. අපි හින්දා ඒකම තියමු. එතකොට ඊළඟට adjust කියන සිංහල තේම මේ
ඒ කියන්නේ අපි සරලව සිංහලෙන් කරනවා සිංහල නෙමෙයි අපි සිංහලෙන් ඒ වචනේ කියන්නේ අපි කියනවා නෝක ඇඩ්ජස්ට් කරලා ගනින් බං කියලා කියන්නේ. සීරු මාරු කරනවා. සීරු මාරු කරනවා හැඩ ගැසෙනවා. ඇඩ්මයර් ඇඩ්මයර් අපි කියන ඇඩ්මයර් you are මම කලින් වාක්‍ය කියන ඇඩ්මයර් you are an admirer මට නොක්තන්ට ශේෂ සිංහල ඉංග්‍රීසිට සිංහල වචන හිතාගන්න එක. ඒකයි ගොඩක් අය පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ඇඩ්මයර් කරනවා කියන්නේ අගය කරනවද? අන්න හරි අගය කරන. ඇඩ්මිට් කරනවට කියන ඇතුල් කරනවා. ඇතුල් කරනවා කියලා කියන්න එපා ඇතුළත් කරනවා කියලා දාගන්න. ඒ කියන්නේ ඇතුළත් කරනවා. ඒකට ඇතුළත් කරනවා කියන එක. ඇතුළත් කරනවා. එන්නේ වාට්ටුවකට ඇතුළත් හොස්පිටල් එක ඇතුළත් කරනවා. ඒ වගේ මම මේ ඩිස්ප්ලේ ෂෙයා කරලා තිබ්බේ නෑනේ. නෑ සර්. ආහා. හරි. හරි ඩිස්ප්ලේ ෂෙයා කරලා හිටියේ දැන් පේනවනේ. ඔව් සර්. හරි. ඇඩ්වයිස් මම ඒක අර print out අරගත්තා. ආහා. ඇඩ්වයිස් කියන්නේ අවවාද දෙනවා. අවවාද කරනවා. අනුශාසනාවටත් කියනවා. අපි මෙහෙම ලියමු. අවවාද දෙනවා හෝ කරනවා ඊට පස්සේ ආයි මොනවද දාලා ලියමු. අනුශාසනා කරනවා දෙනවා. මෙහෙම ලියන්න පුළුවන්. අවවාද හෝ අනුශාසනා දෙනවා කරනවා. හරිනේ? ඒ තොරන්නේ right. Forward. Forward කියන්නේ සපයනවා. ඕක මෙහෙමයි සපයනවා කියලා අපි කිව්වට ඕක යොදන තැන්වලදී එක එක තේරුම් එනවා. හරිද? ඒ කියන්නේ you can purchase this item for an affordable price. ඔබට මෙතන අපි සරලව කියන ඔබට මිලදී ගත හැකි මුදලකට මේක ඔබට මිලදී ගත හැකි කෙනෙකුට මිලදී ගත හැකි කියන්නේ you can purchase this item you can purchase
this item for an affordable price. ඔබට මේක දැඩිය හැකි මුදලකට මිලදී ගත හැකි. හරිද? උත්තර එන්නේ එහෙම. ඒතර afford කියන්නේ සපයනවා කියන එකත් එක්ක තව සිංහල වචනයක් එනවා. ඒක මට පෙන්නේ මොකක්ද වචනේ කිව්ව මම දැන් මේ වචනේ තමයි හොයන්නේ. afford කරනවා. හරි. හරි ආශා දැන් ඔන්න අපි කරා මේ වෙද්දී අද දවසට වචන ටික උත්තර පිළිගන්නත් සපයනවා කියන එකම එයා ගන්න. ඒ කියන්නේ අපි can you afford this? ඔබට මේක ගන්න පුළුවන්ද කියලා අහනවා can you afford this? ඔබට මේක ඒ කියන්නේ මේක සපයන්න පුළුවන්ද? අන්න එතන ගත්තොත් can you afford එක ඔබට සපයන්න පුළුවන්ද? Is this affordable for you? මේක ඔබට මිලදී කියන්නේ ඔබට මේක දරාගත හැකිද? ඒ කියන්නේ දරාගත හැකි මුදලකට තියනවාද කියන්නේ can you afford for this? ඔබට මේක මං කියන තේරෙනව නේද? ටිකක් තේරෙන්නේ නැහැ. ඔයාලා නිකන් ලබා දිය හැකි කියන එක. ඔව් ඒක තමයි සපයනවා කියනත් ලබා දීම තමයි. මේක දරා ගන්නවා කිව්වත් හරි. දරා ගන්නවා කිව්වට මේක දරා ගන්න එක මේක මෙහෙම මේ වගේ දේවල් මම අකට කියලා තියෙන ඉංග්‍රීසි භාෂාව භාවිතා වෙන තැන අනුව අපි හිතා ගන්න ඕනේ තේරුම මේකයි කියන එක. හරිද? දැන් සපයනවා කියනත් ගන්න පුළුවන්. ඒක අවස්ථාව අනුව වෙනස් වෙනවා. Can you afford this for your family? ඔයාට මේක ඔබගේ පවුලට සපයන්න පුළුවන්ද? හරිද? මුත්තම හිතන්නකෝ දැන් ඔන්න මේ දැන් මම ගිහිල්ලා කාව හරි ඇඩැප්ට් කරන. ඒ කියන්නේ අරන් හදා ගන්න. ඒ අරන් හදා ගන්නෙද්දී ඒ අරන් හදා ගන්න තැන නිවාසයේ එක්කෙනා අහනවා orphanage children orphanage එකන අහනවා can you afford for a child? ඔබට ඔබගේ දරුවා වෙනුවෙන් සපයන්න පුළුවන්ද? ඒ කියන්නේ අවශ්‍ය දේ ලබා දෙන්න පුළුවන්ද? ලබා දෙනවා කියනවා ලබා දෙනවා. හරිද? ඒ වගේම සපයනවා ලබා දෙන්න එකයි. හරිද? ඒ වගේම අපිට අහන්න පුළුවන් is this price affordable for you? මේ price එක ඔබට සපයන්න පුළුවන්ද කියලාත් අහන්න පුළුවන්. මේ price එක ඔබට දරා ගන්න පුළුවන්ද කියලාත් අහන්න පුළුවන්. Can you afford this? Can you afford this much of value? Can you afford for this much of value? ඔබට මෙච්චර වටිනාකමක් දරා ගන්න පුළුවන්ද? හරිද? ඔන්න ඔහොම දසුත් එතනින්. හරිනේ? right හරි. අදට ඔය ඇති අපි අදට කියන්නේ ටයිම් එක ඉවරයි. නැත්නම් තව ටිකක් කරන්න පුළුවන්. හරි. එහෙමනම් අදට ක්ලාස් එක නතර කරනවා. ආයි next week වල අපි ක්ලාස් එක කන්ටිනියු කරමු. Then goodbye for today. Okay? Bye. See you next week. Bye. Goodbye, sir. See you. Yeah, goodbye. Bye.